සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා පූජාවක් කරන්න. ඔබ ඉදිරියේ දැවැන්තුව වැඩ වෙන්නේ ඒ කුටි සංකීර්ණය. කැලෑවට අරුණෝදය රැගෙන ආපු මිනිසුන් අතර බොහෝ අය මෙතන ඉන්නවා. ඔවුන් නිහඬව මේ පැත්ත දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ ගතින් ගලාගෙන ගිය වූ ධාඩිය මේ බිමේ ප්‍රාකාර බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ සිතේ සෝසුසුම් අද ශ්‍රද්ධාවක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ බලාපොරොත්තු අද මල්පර දරලා තියෙනවා. මේ වැඳුණු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ධම්වල අද ඔබ ඉදිරියේ විරාජමාන වෙනවා. ඔබ බුද්ධ ශාසනයේ අභිල නිධානයක් අද නිදන් කළා. ඔබ සසරේ සැපය දම් දුන්නා. මේ විශේෂ වූ සේනාසනයක් සකස් කරලා බුද්ධ ශාසනයේ සංඝසතු කොට පූජා කිරීමේ අවස්ථාවට එළඹී තිබෙන්නේ. ඉතින් ඒ නිසා කාලය අපිට ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසා සේනාසන පූජාවක තිබෙන ආනිසංස පිළිබඳව පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් අපි ඉදිරි කරනවා. ඒ නිසා දැන් මේ මොහොතේ කල්පනා කරගන්න මේ වටිනා ධනස්කන්ධයක් වියපෑදම් කරලා බුද්ධ ශාසනයේ විනෝදයක් තමන්ට නිවන් දක්වා ජාති දක්වාම සැප විපාක ලබා දෙන මහ පින්කම බුද්ධ ශාසනය කරන්න ඉනිසා වහන්සේනාම මේ මොහොතේදී තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිපත් කරලා අතීත කාල වර්තී වූද අනාගත වූද වර්තමාන වූද ත්‍රිකාලික මහා සංඝරත්නයට අපි මේ ධනස්කන්ධයක් වේදම් කරලා ඕ සදහැසිතින් සකස් කරගත්ත මේ කුටිය ඒකාන්ත වශයෙන් මහා සංඝරත්නයට පූජා කරනවා. පූජා වේවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවත් වෙන සැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස පාරමී ශක්තිය පිණිස මිය පරලෝකීය මෞද්‍ය මෞපිය ආදී කොටස් සියලු ඥාතීන්ගේ පරලෝක ගමන සුවපත් කර ගැනීම පිණිස ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා රසක ඉෂ්ට දේවතා මඩුල්ලට අමා මහ නිවනින් සැනසීම පිණිස සියලු දෙනාටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශාන්ත වූ නිවනින් සැනසීම සඳහා උපකාර උපනිශ්‍රය වේවා කරගෙන හැමදෙනාම මම මේ කියන වාක්‍යය කියලා සංඝසතු කිරීම කරන නැවත නමස්කාරයි.
සතියම්පි මයම් බන්තේ තතියම්පි මයම් බන්ති ආගතා නාගතස්ස චාතුද්දිසස්ස යෝගාවචර භික්ඛු සංඝස්ස යෝගාවචර භික්ඛු සංඝස්ස යථා සුඛං පරිභෝගත්ථාය ඉමං කුටිසේනාසනං නියාතේම දයිසා සාදු සාදු සාදු. අදිවාසේ තුනෝගන්තේ ව්‍යංජනං පරිකප්පිතං ආම්බූලං පටිගන්හාතු සතං භූරේ නිදන්දිනෝ විතරාගං නමාමුනි නිමන්තයාමි සුගතං ලෝකදෙත්තං. ප්‍රිය දූ දරුවන් හැම දිනාටම එකසේ මේ පුණ්‍ය ශක්තිය ලැබේවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. දහම් බලාපොරොත්තුද සඵල වේවා. හැම දිනාගේම මෙලොව පරලොව සසර බව ගමන සැපවත් වේවා. කෙලවර ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් ශාන්ත නිවනින් සනසෙන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ නිසා කල්පනා කරගන්න කාලේ ඉක්මලා ගියා. ඒ නිසා අද දවසේ බොහෝ දෙඟ ගණනාවක පටන් ගෞරවනීය ධම්මිස්සර ස්වාමින් වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ මැදිහත් වීම පරිදි මේ අලුත් සේනාසනේ ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය කරන සංඝාවාස කටයුතු